දැන් බුදුදහමේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවයි කියන ප්‍රධාන දේ මොකද්ද? ඈ මොකද්ද? හිත අවබෝධ. ඒ කියන්නේ ඒක හිත අවබෝධ වෙන්න දෙන්නේ නැත්තේ කොතනින්ද? දැන් මිනිහෙට හිත අවබෝධ කරගන්න සත්‍ය හොයාගන්න දෙන්නේ නැත්තේ කොතනින්ද? ඈ? ඔය අන්තවලේ. ඒ අන්තවලට ඉන්න බව හොයාගන්න දෙන්නේ නැත්තේ මොකකින්ද? අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් අපේ මමත්වය. මොකද්ද? මේකට සක්කාය දිට්ඨිය කියලා. මොකද්ද? සක්කාය දිට්ඨිය තමයි බුදුහාමුදුරුවෝ වැඩිපුරම මහන්සි ගත්තේ ධර්ම දේශනා කරන මිනිසුන්ට රහත් වෙන්න නෙවෙයි. දොරටුව විවෘත කරලා දෙන්න. ඒක කියන්නේ සක්කාය දිට්ඨිය නැති කරන්න. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය මම මගේ කියලා තදින් අල්ලගන්න. පංච උපාදානස්කන්ධයට දෘෂ්ටිගතික වීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් සක්කාය කියන වචනේ කොහෙද තේරුම් කරලා තියෙන්නේ? චූල වේදල්ල සූත්‍රයේදී විස්තර කරනවා. ධම්මදින්නා. මොකද්ද සක්කාය කියලා කියන්නේ කියන්නේ? එතකොට සක්කාය දිට්ඨිය නැති කරන්න තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට යෝජනා කරලා තියෙන මේ මහාන වෙච්ච අය රහත් වෙන්න මහන්සි වෙන්න ඕනේ කියලා. දෙවියෙක් ඇවිල්ලා කිව්වා කියනවා රහත් වෙන්න මහන්සි ගන්න ඕන නේද කියලා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? හිස ගිනි ගත්තොත් ඒ ගින්න නිවන්නේ නැතුව. ඒ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ යාට කියන එහෙම මහන්සි වෙන්න ඕන නෙවෙයි. ඊට වඩා වැඩියෙන්ම මහන්සි වෙන්න ඕන සක්කාය දිට්ඨිය නැති කරගන්න. මොකද්ද? සක්කාය දිට්ඨිය නැති. දැන් මම ඔක විවිධ පැති වලින් උගන්වලා තියෙනවා. ඕගොල්ලන්ට අන්ත දෙක ගැන ඒක විදියට උගන්වලා තියෙනවා. හැබැයි මේ තමයි පිරිසුදු බුදුහාමුදුරුවෝ ඉගන්නුවයි කියලා ඉතුරු වෙච්ච කොටස. මේකේ හත්තටම පිරිසුදුව තියෙනවා.